දැන් මං කියන්නේ මේ ජිම් කියලා පුංචි ළමයි ගැන කතන්දරයක්. මේ ජිම් එයාගේ අම්මත් එක්ක තමයි හිටියේ. ඒ අම්මා මල් කඩලා මේ කැලේට ගිහින් මල් කඩාගෙන ඇවිදින් ඒ මල් විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට මේ අම්මට සනීප නැතුව ගියා. උණ ගැනිලා ඉතින් අමාරුයි අම්මට මල් කඩන්න යන්න බෑ. ඊට පස්සේ ජිම් කෙක්කකුත් අරගෙන මල් කූඩිත් අරගෙන කැලේට ගිහින් දැන් මල් කඩනවා. ඉතින් මල් කඩ ඉන්නකොට මේ මල් කඩලා ගෙනත් විකුණලා තමයි ඉතින් ඊට පස්සේ ජීවත් වෙන්නේ. ඉතින් ජිම් දවසක් මල් කඩ ඉන්නකොට මේ ගහක් යට ලස්සන මුද්දක් තියෙනවා. ඒ ගමන ජිම් ඔය මුද්ද අහුලගත්තා. අහුලගෙන ගෙදර ගිහින් අම්මට දුන්නා මේ මුද්ද. අම්ම ඇහුවා පුතාට කොහෙන්ද මේ මුද්ද කියලා. එතකොට කිව්වා මං මේ මල් කඩ ඉන්නකොට ගහයට මේ ලස්සන මුද්ද තිබුණා කියලා. අනේ පුතේ මේ මුද්ද අපිට අයිති එකක් නෙමෙයිනේ. ඕක තිබුණ තැනින්ම ගිහින් තියන්න කියලා අම්මා කිව්වා. ඊට පස්සේ ජිම් ඉතින් ওই මුද්දත් අරන් ආයි මල් කඩන්න යනකොට ගිහින් මේ මුද්ද ගහ යටින්ම තියලා මල් කැඩුවා. මල් කඩ ඉන්නකොට ජිම්ට එනවා ජිම් කියනවා. කවුද කියලා වටපිට බැලුවා කවුරුත් නැහැ. මට ඇහුනේ හැටි වෙන්න කියලා හිතලා මේ ළමයා ආයි මල් කැඩුවා. එතකොට ආයි ජිම් කියනවා ඇහුණා. ඒ ගමන උඩ බලනකොට ලස්සන දෙව්දුවා. මේ ජිම්ට කතා කරනවා. ඒ ගමන මේ ජිම් බැලුවාම ජිම්ට අර දුන්න අර මුද්දක් දීලා කිව්වා ජිම් මේ මුද්ද අරන් ගිහින් මේ ගඟට දාන්න කිව්වා. එතකොට මේ ගඟට දැම්මහම රත්තරන් පාට මාළුවෙක් උඩට එයි කිව්වා. එතකොට මේ මාළුව අරන් අම්මත් එක්ක රජුරුව ළඟට යන්න කිව්වා රජමාලිගාවට. ගිහින් මේ මාළුවගේ බඩ පලන්න කිව්වා. බඩ පැලුවාම ඉතින් මේ එහෙම කියලා කිව්වහම මේ ජිම් ඉතින් මේ මුද්දත් අරන් ගිහින් අම්මට කියලා අම්මට සනීප වුණාට පස්සේ ගියා ගඟ ළඟට. ගිහින් මුද්ද ගඟට දැම්මා. ගඟට දානකොටම ලස්සන ලොකු මාළුවෙක් උඩට ආවා. ඒ ගමන ওই මාළුව අල්ලගෙන රජමාලිගාවට ගෙනිච්චා. ගෙනින් කිව්වා මේ මාළුවගේ බඩ පලන්න කියලා. ඊට පස්සේ ඔන්න රජමාලිගාවේදී දැන් මාළුවගේ බඩ පැලුවා. බඩ පැලුවාම මේ රජුරුවන්ගේ දුව නාන්න ගිහින් ගඟට ඊට ඉස්සෙල්ලා දවසේ මාළුවෙක් ගිලලා. දැන් ඒ මාළුවගේ බඩේ අර කුමාරි හිටියා. ඊට පස්සේ ඉතින් කුමාරි දැන් එළියට ගත්තා බඩේ ඉඳලා. ඊට පස්සේ රජුරුවන්ට දැන් හරි සන්තෝෂයි. ඉතින් දුව නැති වෙලා හරි දුකෙන් හිටියේ. ඊට පස්සේ මේ අම්මටයි පුතාටයි බොහොම ප්‍රශංසා කරලා ස්තුති කරලා මේ මගේ දුව බේරලා දුන්නට ඉතින් රජුරන්ට සතුටයිනේ. ඊට පස්සේ තෙක් බරට වස්තුව මේ දෙන්නට දුන්නා. දුන්නාට පස්සේ මේ දෙන්න ඉතින් මේ දැන් කල්ලි තියෙනවනේ හොඳට ඉතින් මේ ගෙවල් දොරවල් හදාගෙන දෙන්න එක පොහොසත් වෙලා මේ හොඳින් හිටියා.